අමරපුර මූලවාංශික පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝනායක අල්මිල්ලාවේ සද්දාතිස්ස හාමුදුරුවෝ මම උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් අද වෙනකොට යුද්ධෙන් පස්සේ වැඩිම අගතියක් අසාධාරණයක් සිංහල ජනතාවට සිදුවෙමින් පවතින බව අපිට පේනවා. ඒ වගේම බෞද්ධයාගේ උරුමය, සිංහලයාගේ සංස්කෘතිය, පුරාවිද්‍යාත්මක උරුමය, රජයේ දේපල මේ හැම දෙයක් ගැනම බලනකොට අද පුරාවිද්‍යාත්මක භූමීන්ට පොර ඔප්පු හදලා ඒවා ආරක්ෂා කරගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ විශේෂයෙන් අපි ඉල්ලා හිටින්නේ මේ රටේ උපන් මිනිස්සු මේ රට තුර සරණාගතයින් බවට පත් නොකොට ඒ හැමදෙනා වෙත නීතියේ සාධාරණත්වය ඉෂ්ට කර දෙන හැටියට ඒ වගේම කිසි විදියකින් ಜಾති ආගම් වශයෙන් මෙතන ભેදයක් අපි කවුරුවත් තුල නැහැ. වඩාත් පීඩනයට ලක් වෙලා ඉන්න උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඒ පීඩනයන් වෙනුවෙන් නීතියේ සාධාරණත්වය ඉෂ්ට කරලා ඒ උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය, පුරාවිද්‍යාත්මක උරුමය, ඒ වගේම ඒ ජනතාවගේ අයිතීන් සියලු දේවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිය හරි හැටියට ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් කරන කාරුණික ඉල්ලීමක් වශයෙන් මේ අවස්ථාව අපට හඳුන්වන්න පුළුවන්. බුද්ධිය වපුරන දර්ශනයක් වසවිස මුසු නැති මහා පොළොවක් අපේ දෙයින් ගොඩ නැගුණු රටක් එකම රටක පොඩියක් සෙවනේ ලොවට කියා දෙන සිංහල වරුවේ කහවන් කෙටයි නිවන් වැවයි බුදු සිවුරයි මම සම්පත් මානවඩු සමස්ත බෞද්ධ උරුමයන් සුරැකීමේ සංවිධානයේ අනුරාධපුර උපදේශක ගිහි උපදේශක කෙනෙක් හැටියට කටයුතු කරනවා. අද දවසේ අපි මේ පටන් ගත්ත වැඩේ උතුරේ ඉඳලා කොළඹ දක්වා සිංහලයාගේ අපේ උතුරේ සිංහලයාගේ අයිතිය ආරක්ෂා කරගන්න මේ ගමන් කරන ගමන් මඟ. ඉතින් අද වර්තමානයේ වෙන විට මේ ආණ්ඩුව මේ රටේ සියලු දෙනා එකතු වෙලා අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන් පිට ගිහිල්ලා එක් ජාතියකට එක විශේෂත්වයකුත් තව කට්ටියකට තව විශේෂත්වයකුත් සලකමින් අද සිංහලයාගේ අයිතිය නැති කරමින් සිංහලයාගේ බෞද්ධයාගේ මේ ශ්‍රී ලාංකිකයාගේ අයිතිවාසිකම් සියල්ල පසෙක දාලා
අද අනිත් පැත්තට කටයුතු කරන සමාජයක් ඇති වෙමින් පවතිනවා. මේක ලාංකික දරුවන් හැටියට ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට ප්‍රශ්නයක්. අපි ඔක්කොම එක දජයක් යට එක අම්මෙක් යට හැදිච්ච වැඩිච්ච ජාතියක්. ඒ නිසා මේ ජාතිය ආරක්ෂා කරගන්න සිංහලයාගේ අයිතිය උතුරේ ආරක්ෂා කරගන්න ශ්‍රී ලංකා වැසියන්ගේ සිංහල අයිතිය ආරක්ෂා කරන්න මේ අද දවස් ආරම්භ කරපු ගමන් මගේ අනුරාධපුර සන්දිස්ථානයේ මේ රජදරුවන් රජ කරපු මේ උරුමේ ඉඳලා තමයි මේ ගමන හෙට ආරම්භ කරන්නේ. ඒ නිසා අපි හෙට දවසෙත් මේකේ කුරුණෑගල ප්‍රදේශයේ වයඹ පුරවරයාට ආරාධනා කරනවා එකතු වෙන්න ජාතියක් හැටියට අපි උතුරේ මිනිසුන්ගේ අයිතිය සිංහලයාගේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකිකයාගේ සිංහල අයිතිය ආරක්ෂා කරන්න. ඒ වගේම ලංකාවේ විවිධ තැන්වල සිංහලයා බෞද්ධයා පුරාවිද්‍යා උරුමයේ තියෙන තැන්වල මිනිස්සු අයින් කරලා අනිත් අයට ඒ අයිතිවාසිකම් ලබා දෙන මේ වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේක හකුල ගන්න එක ජාතියක් හැටියට එක ලාංකිකයෝ හැටියට මේ රටේ කටයුතු කරන්න අපි හැමෝටම එක අම්මගේ හැටියට කටයුතු කරන්න ශක්තිය දෙන්න අවශ්‍ය පසුබිම ආණ්ඩුවක් හැටියට හදන එක පාලකයන්ගේ වගකීමක්. ඒ නිසා පාලකයා මේ දේ කරයි කියලා පාලකයන්ගේ ඇස් ඇරේවා කියලා මේ ශුද්ධ පූජා භූමියේ ඉඳලා අපි හැම කෙනෙකුටම ආරාධනා කරනවා අපි ඉල්ලා සිටිනවා.